ආයුබෝවන් අද ක්‍රිස්තු වර්ෂ 2026ක් වූ ජුනි මස 12 වෙනිදා සිකුරාදා ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාහි ජෙරම් කේ මුලන් විසින් උඩුමහල් මැදුර පාඨකයන් වෙත එවා ඇති පණිවිඩය. අද දවසේ මාර්තුකාව බොහෝ අවයව එක් ශරීරයක්. දිනට නියමිත බයිබල් කොටස. පළවෙනි කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සිට 27 වෙනි පදය දක්වා. අද දවසේ පණිවිඩය සඳහා පදනම් කරගෙන ඇති බයිබල් පදය. ඒහින් ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේද වෙන් වෙන් වශයෙන් එහි අවයවයෝද වන්නහුය. පළවෙනි කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදය. විශ්වවිද්‍යාලයේ සිටියේදී මම සෑම ගිම්හානයකදීම ක්‍රිස්තියානි කඳවුරක ස්වේච්ඡා සේවකයෙකු ලෙස සේවය කළෙමි. ක්‍රිස්තියානි කඳවුරක් යනු ගිම්හානයේ පවත්වනු ලබන ඇදහිල්ල පදනම් කරගත් ක්‍රියා හා ඉගැන්වීම් කෙරෙන ස්ථානයකි. මෙම කඳවුරු තරුණ ප්‍රජාවට තමන්ගේ ඇදහිල්ල ගැඹුරු කර ගැනීමට අන්‍යයන් හා සම්බන්ධ වෙමින් ඔහුගේ විශ්වාසයන් බෙදා ගැනීමට හා විනෝද ජනක හා වෙනස් ක්‍රීඩාවල යෙදීමට අවස්ථාව ලබා දෙයි. මෙම කඳවුරුවල මූලික අවධානය බොහෝ විට යොමු කර තිබෙන්නේ බයිබල් අධ්‍යයනය, නමස්කාරය හා අනිකුත් වැඩසටහන් මගින් ආත්ම පෝෂණයක් ලබා දීමටයි. කඳවුරේ මාගේ ප්‍රියතම ක්‍රියාකාරකම මාගේ ප්‍රියතම ආහාරයක් වන අයිස්ක්‍රීම් හා බැඳී තිබුණි. අයිස්ක්‍රීම් සෑදීමට අපට උපකාර කරන ලෙස එහි මුළුතැන්ගේ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටී විට ඔහු අපට පරණ තාලේ අතින් කරවන අයිස්ක්‍රීම් සාධන මැෂිමක් සහ අවශ්‍ය ද්‍රව්‍ය සියල්ලම සපයති. මේ එකිනෙක ද්‍රව්‍ය හොඳ අයිස්ක්‍රීම් එකක් සාදා ගැනීමට වැදගත් වන බව මම කඳවුරට සහභාගී වූ අයට පවසනු මට මතකය. අයිස්ක්‍රීම් වලට අවශ්‍ය ද්‍රව්‍ය මෙන් සභාවේ එකිනෙක සමාජිකයෙකුමද වැදගත්ය. තමන්ගේ ආත්මික දීමනා, කාලය, ටැලන්ත හා සම්පත් පාවිච්චි කරමින් සභාව තුළ කරන්නට භූමිකාවක් එකිනෙකාට තිබේ. සභාව යනු ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයයි. එම ශරීරයේ සෑම සමාජිකයෙකුම වැදගත්ය. ඔවුන් එකිනෙකට අන්‍යෝන්‍ය වූ අරමුණක් හා කාර්යයක් තිබේ. අපිට ඇති හෝ නැති ආත්මික දීමනා හෝ අප කරන හෝ නොකරන දේව සේවාවන් නිසා සභාවේ සිටින අප හෝ අන්‍යයන් නොවැදගත් යයි සිටිය යුතු නොවේ. මන්ද සැබවින්ම දෙවියන් වහන්සේ තමන් කැමති පරිදි ඒ එක් අවයවය ශරීරයේ පිහිටුවා ඇත. ඒ අවයව සියල්ලම එකම අවයවයක් වේ නම් එවිට ශරීරයක් කොයින්ද? මේ අනුව බොහෝ අවයව තිබෙන නමුත් ඇත්තේ එකම ශරීරයකි යයි කියා ලියවී ඇති බව අපි මතකයේ තබා ගත යුත්තෙමු. අපි ආඥා කරමු. ආදරණීය දෙවියන් වහන්සේ, අපව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අප එකිනෙක අවයවය ලෙස තනා තිබීම ගැන ඔබට ස්තුති වේවා. අප වැදගත් බවත් සභාවේ යහපැවැත්ම උදෙසා අපගේ කොටස අපි ඉටු කරන බවත් මතක තබා ගැනීමට අපට උපකාර කළ මැනව. ආමේන්. දවසේ සිතුවිල්ල. ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට මා විසින් ඉටු කරනු ලබන්නට අවශ්‍ය වූ සේවයක් මට තිබේ. යාඥායමුව
මාගේ සභහ පවුල ඔබට ජේසු පිහිටයි. Mm.